மகாவிஷ்ணு, முருகன், கண்ணகி, சயன நிலையில் இருக்கக்கூடிய புத்தர், இந்த சிலா விக்கிரகங்கள் எல்லாமே மருத மரத்தினால் ஆனது. இந்த விகாரம் எங்க இருக்கு, அது பற்றிய முழுமையான விவரங்களை தெரிஞ்சுக்கிறதுக்கு வீடியோவை முழுமையா பாருங்க. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුකුත පුතුවැව සෛලතලාරාම රාජමහා විහාරස්ථානයයි. பெரும்பாலான இடங்கள் கருங்கல்லாலே செதுக்கப்பட்டிருக்கு. இந்த விகாரையிலிருந்து சுற்றி பார்க்கும்போது வெட்ட வெளியே அவ்வளவு அருமையா இருக்கு. අපි දැන් මේ විහාරස්ථානයේ දැක බලා ගැනීම සඳහායි බලාපොරොත්තු වන්නේ. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුකුත පුතුවැව සෛලතලාරාම රාජමහා විහාරස්ථානයයි. විශේෂයෙන් මේ විහාරස්ථානයේ ඇති විශේෂත්වය තමයි මේ වෙනකොට අක්කර 18ක පුරා පන්සලේ ව්‍යාප්තිය සිද්ධ වෙලා තියෙනවා. තුම්බෝධිය පිළිවෙලට පිහිටලා තියෙනවා. විශේෂයෙන් සම්බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථා සියලු දෙනාටම දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. අඟුලිමාල දමනයේ, ආලෝක යක්ෂ දමනයේ, නාලාගිරි දමනය, සංසාර ගමනේවත් භව චක්‍රය, දුෂ්කර ක්‍රියාව, මුචලින්ද නාගදරණය, මිහින්තලා පූජා භූමිය, සස්සතිය කුටි 7, ධම්සක් ප්‍රවතුන් සූත්‍ර දේශනාව, දසපාරමිතා කුටි 7, 10 යනාදී විදිහට මේ පන්සලේ ඇති විශේෂත්වය තමයි විශාල ගල් තලාවක් මතයි පිහිටලා තියෙන්නේ. සෛලතලාරාමයේ කියන්නේ ඒ නිසාමයි. ළඟ පාතක කිසිදු ගියක් දොරක් නැහැ. වටේම තියෙන පුංචි කැලෑරු දක් සහ වෙල්යායක්. ඒ නිසා බොහෝ පිරිසක් මේ ස්ථානයේ දකින්න බලන්න එනවා. පහන් සංවේගය ඇති කර ගන්නවා. හඩේ නිහඬ පරිසරයක් මේ විහාරස්ථානයේ තුල තියෙන්නේ. විශේෂයෙන් මේ වෙනකොට අපි 18 සම්බුද්ධ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරනවා 18 රියන්. එතකොට ඒ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්නේ අපි ගල් ලෙනක් තුල දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැනට ලංකාවේ කිසිදු පන්සලක නැති දේව මන්දිර 5ක් මේ විහාරස්ථානයේ තියෙනවා. එහි ඇති විශේෂත්වය තමයි
සියලුම දේව ප්‍රතිමා කුබුක් දැවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විෂ්ණු, සමන්, කතරගම, පත්තිනි, අම්බහාර, සුමන සමන් කියන දේව ප්‍රතිමා අඩි 7ක් උස කුබුක් ගස් වලින් තමයි සියල්ලක්ම නිර්මාණය කරලා තියෙන්නේ. හොඳ නිර්මාණයක්, ලස්සන නිර්මාණයක්. ඒක විශ්වකර්ම නිර්මාණයක් හැටියට දකින බොහෝ පිරිසක් ඒ ගැන අපි වෙනුවෙන් අපි ගැන කතා කරලා අපිට ප්‍රශංසා කරනවා. ඒ නිසා සියලු දෙනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න බලන්න මේ විහාරස්ථානයේ දකින්න ස්වභාව දහමත් එක්ක මේ පන්සලේ තියෙන අසිරිය දැක බලාගෙන මෙලව ජීවිතයේ වාසනාවන්ත කරගන්නට පරලොව ජීවිතයේ වාසනාවන්ත කරගන්නට පුණ්‍ය තීර්ථයක් බවට පත්වෙන මේ ස්ථානයේ තව දුරටත් දැක බලාගෙන පහන් සංවේගය ඇති කරගෙන පිං සිද්ධ කරගන්නා හැටියට ඔබ සමගින් අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේ.